මේ වගේ මෙසේජ් ඔයාලට ඇවිල්ලා තියෙනවද? ඊට පස්සේ මේවට රැවටිලා සල්ලි දාලා තියෙනවද? ඊට පස්සේ පළවෙනි මාස දෙක තුනේ සමහර විට ප්‍රොෆිට් හම්බෙලත් ඇති. හැබැයි අන්තිමේදී ඉන්වෙස්ට් කරාට වඩා ලොකු ගාණක් නැති වෙලත් ඇති. අද මේ වීඩියෝ එකෙන් අපි බලමු මොකද්ද මේ පිරමීඩ ජාවාරමක් කියන්නේ කියලා. එකක් වෙන්නේ කොහොමද? එකක් වැඩ කරන්නේ කොහොමද? අන්තිමේදී එකෙන් සල්ලි නැති වෙන්නේ කොහොමද කියලා. එතකොට මොකද්ද මේ පිරමීඩ් ස්කෑම් එක කියලා කියන්නේ? මේක කෑෂ් බේස් සිස්ටම් එකක්. දැන් බලමු එක්සාම්පල් එකක්. මෙතන ඉන්නවා ජෝන් කියලා කෙනෙක්. මෙයා කරන්නේ මෙයාගේ යාළුවෝ තුන්දෙනෙක්ට අලුත් ඉන්වෙස්ටින් ඔපචුනිටි එකක් ගැන කියනවා. මේක තමයි පිරමීඩ් ස්කීම් එකක හදවත. මේක තමයි ඒ පැකේජ් එකේ මොන වගේ බෙනිෆිට්ද ඉන්වෙස්ටර්ස්ලාට තියෙන්නේ කියලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා ඕන කෙනෙක්ව ඉක්මනට කැමති කරගන්න පුළුවන් විදිය බෙනිෆිට්. 10% රිටර්න් එකක් මාස 3න් නැත්නම් අලුත් මෙම්බර් කෙනෙක්ව ගත්තොත් ලැබෙන කමිෂන් එකක් නැත්නම් ලැබෙන රිටර්න් එක 2%කින් 3කින් වැඩි වෙනවා. අන්න ඒ වගේ දේවල්. එතකොට මේ වගේ තමයි මේ ජාවාරම්කාරයෝ මිනිස්සුන්ව අල්ලගන්නේ. දැන් අපි අපව අපේ පිරමීඩ් එකට ගියොත් ජෝන් 3 දෙනෙක්ව බඳව ගන්නවා. ඒ 3 දෙනා රුපියල් ලක්ෂ ගානේ ඉන්වෙස්ට් කරනවා. දැන් ජෝන් ගාව රුපියල් ලක්ෂ 3ක් තියෙනවා. ඉතින් මේ වගේ ස්කීම්ස් වල දැනගෙන හෝ නොදැන ඉන්වෙස්ට් කරන්නේ සල්ලි ඉක්මනට හොයා ගන්න කැමති අය. නැත්නම් මොකක් හරි මුදල් හදිස්සි අවශ්‍යතාවයක් තියෙන අය. ඉතින් මේ හින්දා මේගොල්ලන් කරන්නේ පුළුවන් තරම් අලුත් සමාජිකයෝ බඳව ගන්න තමන්ගේ තියෙන රිටර්න් එක වැඩි කරගන්න. නැත්නම් වැඩියෙන් කමිෂන් එකක් ගන්න. ඒක හින්දා දැන් මේ ජෝන්ට පල්ලෙහාන් ඉන්න ලෙවල් එකේ ඉන්න 3 දෙනා කරන්නේ තව කට්ටියක් බඳව ගන්න එක. දැන් දෙවනි ලෙවල් එකේ ඉන්න 9 දෙනා රුපියල් ලක්ෂ ගානේ ඉන්වෙස්ට් කරනවා. එතකොට ඒ සල්ලි අන්තිමේදී යනවා ජෝන්ට. දැන් ජෝන් ගාව ලක්ෂ 12ක් එකතු වෙලා තියෙනවා. දැන් මාස 3කට පස්සේ පළවෙනි ලෙවල් එකේ ආඩ ප්‍රොෆිට් දුන්නාම ජෝන් ගාව ඉතුරු වෙනවා ලක්ෂ 11ට වඩා වැඩි සල්ලි ප්‍රමාණයක්. ඉතින් මේ වගේ සමාජිකයෝ ගාන එන්න වැඩි වෙනකොට පිරමීඩ් එක හදපු අයට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම වුණාම එක වෙලාවකදී ඒගොල්ලන් සල්ලි අරන් මේ පිරමීඩ් එකෙන් අයින් වෙනවා. ලෝකේ තියෙන ගොඩාක් රටවල් මේ පිරමීඩ් ස්කීම් නීති විරෝධී කියලා අඳුරගෙන තියෙනවා. ඉතින් මේකට මේ පිරමීඩ් ජාවාරම්කාරයා අලුත් විදිහක් හොයාගෙන තියෙනවා. මේක තමයි MLM නැත්නම් මල්ටි ලෙවල් මාකටිං. මෙතනදී මේගොල්ලෝ මොන හරි විකුණන මාකටිං කම්පැනියක් වගේ තමයි මේ පිරමීඩ් එක ගෙනියන්නේ. ඉතින් මෙතනදී වෙන්නේ පුළුවන් තරම් සමාජිකව බඳවගෙන ඒගොල්ලන්ගෙන් ෆී එකක් ගන්න එක. කවුරු හරි උඩ ලෙවල් එකක ඉන්න කෙනෙක් පල්ලෙහා ලෙවල් එකේ සමාජිකයෝ එයාගේ යටතේ බඳව ගත්තොත් එයාට ඒ ෆී එකෙන් කමිෂන් එකක් එනවා. ඉතින් මේ පිරමීඩ් ටයිප්ස් දෙකෙන් ඇත්තටම සල්ලි හම්බ කරන්නේ টොප් ලෙවල් එකේ ඉන්න කීප දෙනෙක් විතරයි. අනිත් හැමෝටම තමන් ඉන්වෙස්ට් කරපු සල්ලි නැති වෙන එක තමයි අන්තිමේදී වෙන්නේ. ඉතින් මේ වගේ මල්ටි ලෙවල් මාකටිං පිරමීඩ් එකක් එළියෙන් බැලුවම ඇත්ත බිස්නස් එකක් වගේ පේනවාට ඒක ඇතුලෙන් බැලුවම අපිට පේනවා මේකෙන් කරන්නේ පුළුවන් තරම් සමාජිකව බඳවගෙන ඒගොල්ලන්ගේ ෆී එකක් අරගෙන ඒක උඩ ඉන්න ලෙවල් වල අය හොරගම් කරන එක කියලා. මේ හැම පිරමීඩ් ස්කීම් එකක්ම කාලයක් යද්දී අනිවාර්යයෙන්ම කඩන් වැටෙනවා. මේකට හේතුව තමයි ඒක පවත්වාගෙන යන්න ඕනි සමාජිකයෝ ගන්න. මම කලින් සඳහන් කරා වගේ මේ පිරමීඩ් ස්කීම් වලින් ඇත්තටම සල්ලි හම්බ කරන්නේ টොප් ලෙවල් එකේ ඉන්න කිහිප දෙනෙක් විතරයි. ලෙවල්ස් ගන්න අඩු වෙන්න ඒගොල්ලන්ට වෙන්නේ සල්ලි නැති වෙන එක විතරයි. අපි එක්සැම්පල් එකක් විදිහට මේ පිරමීඩ් එක බලමු. පළවෙනි ලෙවල් එකේ ඉන්නවා 6 දෙනෙක්. ඒ 6 දෙනාම තව 6 දෙනෙක් බඳව ගන්නවා. එතකොට දෙවන ලෙවල් එකේ දැන් 36ක් වෙනවා. දැන් මේ 36 දෙනා තව 6 දෙනෙක් ගන්න එකතු කර ගන්නවා. එතකොට තුන්වෙනි ලෙවල් එකේ දැන් ඉන්නවා 216ක්. මේ වගේ ලෙවල්ස් ගන්න වැඩි වෙන්න ඒ ලෙවල් එකේ ඉන්න ඕන සමාජිකයෝ ගානක් ගොඩක් වැඩි වෙනවා. අපි ලෙවල් 13ක් පල්ලෙහාට ගියොත් ඒකේ ඉන්න ඕනේ බිලියන 13. ඒ කියන්නේ ලෝක ජනගහනය වගේ දෙගුණයක්. ඉතින් ඇත්ත ලෝකේ මේ වගේ අපිට සමාජිකව බඳව ගන්න බෑ. මේකට හේතුව තමයි මේවා ගැන දැන් මිනිස්සු ගොඩක් දන්නවා. මේවා ගැන අහලා තියෙනවා, මේවා ගැන කියවලා තියෙනවා. ඒ වගේම මේ වගේ රිස්කි ඉන්වෙස්ට්මන්ට්ස් වල ඉන්වෙස්ට් කරන්න ගොඩක් අය කැමති නැහැ. එතකොට ලෙවල් කිහිපයක් යද්දී මේ පිරමීඩ්ස් වලට අලුතෙන් සමාජිකයෝ බඳව ගන්න බැරි වෙනවා.
අන්න ඒ වෙනකොට මේ පිරමීඩ් එක කඩන් වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් මොන වගේ ආයතනද මේ පිරමීඩ් ස්කීම්ස් වලට ඉන්වෝල්ව් වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි මේ වලින් බේරෙන්න කොහොමද? මේකට අපිට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි හිස්ටරි චෙක් එක. කියන්නේ අපි බලන්න ඕනේ අපි මොකක් හරි කම්පැනි එකක ඉන්වෙස්ට් කරනවා නම් ඒකේ වංචා දේවල් වලට ඒ කම්පැනි නම ගෑවිලා තියෙනවද නැද්ද කියන. දෙවෙනි එක තමයි බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක. කියන්නේ අපි මේක බලන්න ඕනේ මේක රජයේ පිළිගත් ආයතනයක්ද නැද්ද කියන එක. තුන්වෙනි එක තමයි මේ හයි රිටර්න්ස් කියන්නේ හයි රිස්ක් එකක් තියෙන දේවල්. ඒක හින්දා ඒ වගේ ඉන්වෙස්ටිං මෙතඩ් වලින් අපි අයින් වෙන තරමට අපිට මේ වගේ අපේ සල්ලි නැති කරගන්න පුළුවන් අවස්ථාව අඩු කරගන්න පුළුවන්. අනිත් එක තමයි නොදන්න දෙයක ඉන්වෙස්ට් කරනවට වඩා කවුරුත් ඉන්වෙස්ට් කරන ස්ටොක් එකක නැත්නම් යුනිට් ට්‍රස්ට් ෆන්ඩ් එකක ඉන්වෙස්ට් කරන එකෙන් අපිට ඇත්තටම ලොකු ප්‍රොෆිට් එකක් අනාගතයේදී